මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තනියම ඉන්න එක ඇත්තටම මානසික ලෙඩක්ද? සමහර අය ඉන්නවා පාටි වලට යන්න, මිනිස්සු ගොඩක් ගැවසෙන තැන් වලට යන්න පොඩ්ඩක්වත් කැමති නැති. තමන්ගේ පාඩුවේ තමන්ට සෙට් වෙන යාළුවෝ සුළු පිරිසක් එක්ක විතරක් කාලය ගත කරන්න තමයි උන් හුඟක් කැමති. ලංකාවේ සමාජය සාමාන්‍යයෙන් මෙහෙම අයට කියන්නේ සමාජශීලී නොවන මිනිස්සු නැත්තම් ලැජ්ජ අය කියලා. හැබැයි මනෝවිද්‍යාවට අනුව මේක කිසිසේත්ම මානසික දුර්වලතාවයක් හෝ ලෙඩක් නෙවෙයි. ඇත්තටම මේක ඔබේ ඉහළ මානසික බුද්ධියක්. ඒ කියලා අපි අද විද්‍යාත්මකව හොයලා බලමු. පළවෙනි කාරණේ ෆේක් රිලේෂන්ෂිප් සහ නාට්‍ය එපා වීම. හුඟක් අය තමන් වටා විශාල සමාජ කවයක් තියාගන්න උත්සාහ කරන්නේ පෙනුමට නැත්තම් ජනප්‍රිය වෙන්න. හැබැයි ඒ හැම තැනකම තියෙන රඟපෑම් සහ අනවශ්‍ය කියලා කුහකකම් වගේ දේවල්. මනෝවිද්‍යාත්මකව පරිණත කෙනෙක් තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් මේ අනවශ්‍ය ඩ්‍රාමා තියෙන තැන් වලින් තමන්ගේ කැමැත්තෙන්ම ඈත් වෙලා යනවා. දෙවෙනි කාරණේ ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය. මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වටිනාකමක් නැති යාළුවෝ 100ක් ඉන්නවට වඩා ඕනෑම වෙලාවක ළඟින් ඉන්න අවංක යාළුවෝ දෙන්නෙක් ඉන්න එක ජීවිතේට සතුට උපරිම කරන බවයි. සුප්‍රකට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වසර ගණනාවක් පුරා කරපු පරීක්ෂණයකින් පවා ඔප්පු වුණේ මොකක්ද දන්නවද? මිනිසෙකුගේ සතුට තීරණය වෙන්නේ Taman වටේ ඉන්න යාළුවන්ගේ ගණන මත නෙවෙයි. ඉන්න සුළු පිරිසකගේ ඇතිවන අවංකභාවය සහ බැඳීමේ ශක්තිමත්භාවය මත පමණයි සතුට තීරණය වෙන්නේ. තුන්වෙනි කාරණය කොටිසෝල් සහ මානසික ආතතිය අඩුවීම. මේකෙන් මානසික සෞඛ්‍ය විතරක් නෙවෙයි ශාරීරික ප්‍රතිශක්තිකරණ පද්ධතියට පවා දුර්වල වෙනවා. ඉතින් තනිව කාලය ගත කිරීම කියන්නේ තමන්ගේ සිරුර සහ මනස මේ ලෙඩ රෝග වලින් බේරා ගැනීමේ ඉතාම සාර්ථක ක්‍රමයක්. සමාජයෙන් ඈත්වීම කියන්නේ හැම විටම බියක් හෝ මානසික ලෙඩක් නෙවෙයි. එය තමන්ගේ ස්වයං ගෞරවය සහ පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් තමන්ගේ ශක්තිය නිවැරදි තැන්වලට විතරක් ආයෝජනය කරගන්න ස්වඥානික තෝරා ගැනීමක්. ඉතින් ඔබටත් සාදවලට වඩා අනවශ්‍ය රණ්ඩු කෑගැසීම් වලට වඩා තනිව හෝ තෝරාගත් පිරිසක් සමග නිදහසේ ඉන්න කැමති කෙනෙක්ද? එහෙනම් මතක තබා ගන්න. ඔබ සමාජශීලී නොවන්නේ නැහැ. ඔබ කරන්නේ ඔබේ මානසික සුවය වෙනුවෙන් නිවැරදිම තීරණය ගැනීමයි.